සාමාන්‍ය දැනීම අපිට දැනගෙන ඉන්න ඕනි දෙයක් මේකම ඉස්කෝලේම ගන්නත් නැති දෙයක් කියන්න ආවේ ඉඩමක් ගන්නකොට අනිවාර්යෙන් ලෝය කෙනෙක්ගේ සපෝට් එකක් ගන්න ඕනේ. එතකොට සාමාන්‍යයෙන් අපි දැනගන්න ඕනි ටිකක් තියෙනවා. ඒ ටික පොඩ්ඩක් කියන්න ආවේ. තියෙන සාමාන්‍ය ඔප්පුවක්. රෙජිස්ටර් කරනකොට රුපියල් 120ක් ගන්න. අමතරව උත්තර ගාස්තු පළවෙනි ලක්ෂයට 3000යි දෙවෙනි ලක්ෂයේ ඉඳන් 4000. ඒක මේ සින්නක්කරයක් ලියනකොට. එතකොට තෑගි ඔප්පුවකදී පළවෙනි 50000ට රුපියල් 1500. එතන ඉඳන් දිගටම ලක්ෂයකට 1000 ගානේ. උකස් කර වලට මම හිතන්නේ ඒකේ සම්පූර්ණ ගානෙන් 18 එකයි. ඊට පස්සේ මෙතන තියෙනවා ඔප්පුව රෙජිස්ටර් කරපු මේ සීල් එක. එතකොට මෙන්න මේ දිනේ තමයි රෙජිස්ටර් කරලා තියෙන්නේ. එතකොට මේ සංකේතංක නම් ඒක දානවා. ඒක ගැන මට ලොකු අයිඩියා එකක් නැහැ. අධිකරණ කාර්යාලයේ කොහෙද ලියා සහතික කරලා දිනේ. ඒ කියන්නේ කවද්ද ඔප්පුව ලෝයේ ඉස්සරහා සල්ලි දීලා හරි මොකක් හරි කරලා ලිව්වේ. දෙවන පිටපත බාර දෙන කාර්යාලය. ඒතර මම දන්න විදිහට හිතන්නකො මේක කුරුණෑගල ලිව්වනම් ඔයගේ ඉඩම් රෙජිස්ටර් කාර්යාලයේ තියෙන හිතන්නකො අවිස්සාවෙල්ල කියලා. ඒතකොට අවිස්සාවෙල්ටත් කොපියක් දෙනවා. ඒ අපි එකයි කොපි 3ක් මේව කරන්නේ. මේ ලෝයගේ නම ඒ ටික තියෙනවා. පෙරලියා පදිංචිය. පත්තිරු වල මේ ඉඩම තියෙනවා. පත්තිරු ගැන වෙනම කියන්නම්. පත්‍රි බලනකොට මෙන්න මෙතන තියෙනවා මේකෙන් තමයි අදාළ ඉඩම් රෙජිස්ටර් කාර්යාලය ගිහිල්ලා ඉවරලා මෙන්න මේ පත්තිරු අංකයට තමයි අපි බලන්නේ මේක මොනවද තියෙන්නේ. මෙයාගේ චරිතය කොහොමද මේ ඉඩම පෙර කොහොමද අරහෙමේ කියන එක. ඊට පස්සේ මෙතන සීල් එක ගහලා ලියාපදිංචි කරපු දිනේ දානවා. මෙතන පත්තිරු අංකෙත් දානවා. හරිද? ඊට පස්සේ අංකය කියන්නේ මේ ලෝය ලියලා තියෙන ඔප්පු ප්‍රමාණය මේ වෙනකොට. එයාගේ තියෙන එකේ ඉඳන් තියෙනවා. ඊට පස්සේ විකුණුම් කරේ අරේ මේ කියලා දාලා මේක විකුණුම් කරයක්. හරිද? මෙන්න තියෙනවා පත්තිරුවක්. මෙන්න පත්තිරුව. එතකොට මේකේ තියෙනවා මෙන්න J110 89 අරේ මේ කියලා තියෙනවා. මෙතන තමයි පත්තිරු අංකය. අර කලින් එකේ මම කිව්වේ පත්තිරු අංකය රෙජිස්ටර් කරනකොට ඊට පස්සේ මේක එයාගේ නම ඊට පස්සේ ගණුම් කරුගේ නම ඒ විස්තර ටික තියෙනවා කැබලි අංකය අර එහෙම කතන්දර ටික තියෙනවා. ඊට පස්සේ මේ පැත්තේ තියෙනවා ලියාපදිංචි කරන ලද දිනය. එතකොට මේකේ තියෙන මේ අංකයක් තියෙන්නේ. මේ අංකේ එයාලගේ වෙනම දිනපොතක සටහන් කරගන්න එකක් තියෙන අංකයක් තමයි මේක දාන්නේ සහ දිනේ තියෙනවා. ඊට පස්සේ දෙන්නේ කවුද ගන්නේ කවුද කියලා තියෙනවා. ඒ විශේෂ විස්තර මෙතන දාලා තියෙනවා. එතකොට අපි සාමාන්‍යයෙන් ඒ වගේ දැන් මේ ඉඩම සම්බන්ධයෙන් මේ තිබුණු තුනක්. ඒ වගේ පත්තිරු බලනවා කියලා කියන්නේ සාමාන්‍යයෙන් පත්තිරු ගැනත් කිව්වොත් එහෙනම් පත්තිරු ගන්න පුළුවන් අපිට ඉඩම් රෙජිස්ට්‍රියෙන් පත්තිරුවකට රුපියල් 200යි. එවෙලේ ගන්නවා නම් one day එහෙම නැත්නම් 120යි. එතකොට මේ පත්තිරු අරගෙන අපි කරන්නේ ලෝන් එකක් ගන්නකොට අවුරුදු 30ක පත්තිරු ගේන්න කියලා දෙනවා. එතකොට අවුරුදු 30ක් ඇතුළත පිටිපස්සට බලාගෙන යනවා මෙයාගේ තනි ඔප්පුවක් තියෙන තව කෙනෙකුට සම්බන්ධයක් තියෙද මේකේ ඇග්‍රීමන්ට් එකක් ගහලා තියෙද ඔය වගේ කතන්දර තියෙනවා. එතකොට දැන් මීට අමතරව දෙයක් කිව්වොත් එහෙම කේවියට් දානවා කියලා තියෙනවා. කේවියට් එකක් දානවා කියලා කියන්නේ ඒ කෙනාට මෙයාටත් මට අයිතියක් තියෙනවා. මේ ඉඩම විකුණුවොත් හරි මේ ඉඩමට මොකක් හරි කරන්න ආවොත් මට දැනුවත් කරන්න. මම නිකන් පෙන්නන්නම් ප්ලෑන් එකක්. මේ තියෙන ප්ලෑන් එකක්. මේව දැනගෙන ඉන්න ඕනි දේවල්. එතකොට මේකේ පිඹුරු අංකය කියලා එහෙම තියෙනවා. එතකොට ඔප්පුවේ තියෙනවා මේ අහවල් පිඹුරේ කියලා වල විස්තරය තියෙනවා. එතකොට මේ බලයත් මිලින්දෝරුන්ගේ නම ඊට පස්සේ ඉඩමක පිඹුරු අංක මේක. එතකොට මේ එහා පැත්තෙන් මෙහා පැත්තෙන් කායකා ඉඩම සිරිබිනාගේ ඉඩම තියෙනවා. සිසිලියාගේ ඉඩම තියෙනවා. දූපතේ කතාලිය ඔක්කොම ටික තියෙනවා. ඊට පස්සේ මෙතන තියෙනවා පරිමාණය 1ට 2000යි. හරිද? ඊට පස්සේ මෙතන ඉයන්න කියලා තියෙනවා නම් යූර ලී කුඤ්ඤය කියන්නේ එක සාමාන්‍යයෙන් ඒ කියන්නේ ඒක සර්වේ එකේ වෙනස් වෙනවා ඇති. ඒතර මේ වගේ විස්තර ටික මෙතන තියෙනවා කොහේ ඉඳන්ද කොහාටද කැබලි අංකය මොකද්ද? මෙතන තියෙනවා බිම් ප්‍රමාණය අක්කර මෙච්චරයි රූට් මෙච්චරයි පර්චස් මෙච්චරයි. දැන් අක්කර රූට් පර්චස් ගැන මම පොඩි අයිඩියා එකක් දෙන්නම්. අක්කර රූට් පර්ච් ගැන අයිඩියා එකක් ගන්න. සාමාන්‍යයෙන් පර්ච් එකක් කියන්නේ වර්ග අඩි 272ක්. සාමාන්‍යයෙන් සමචතුරස්‍රයක් ගත්තොත් සාමාන්‍යයෙන් අඩි 16 කොටුවක් තමයි පර්ච් එකක් කියලා කියන්නේ. මෙතන තියෙනවා පර්ච් 40ක් තමයි රූට් එක. මේ රූට් එකක්. රූට් 4ක් තමයි අක්කරේ. පර්ච් 160ක් තියෙනවා අක්කරයකට. ඔය වගේ මේවා සාමාන්‍යයෙන් දැනගන්න යුතු දේවල්. මේවා ඩීප්ලි චෙක් කරන එක අරවම තමන්ගේ නීතිඥයා ඒක කරනවා. ඒක වෙනම කතාවක්. ඒ වුණාට අපි සාමාන්‍ය පුරවැසියෝ 20ට ඕනතරම් ප්‍රශ්න වලට මුහුණ පාලා තියෙනවා මේ වගේ දේවල් දැනගන්න නැතුව. ඉතින් එතකොට මේක පොඩ්ඩක් ඔලුවට දාගන්න. මගේ අර නවල් එකෙත් මම සාමාන්‍යයෙන් මෙච්චරම කරුණු නැතත් 80ක් 90ක් විතර වගේ කරුණු ටිකක් ඇතුළත් කරලා තියෙනවා. එතකොට ඒ නවල් එකෙන් මට අවශ්‍ය වුණේ සාමාන්‍යයෙන් මෙහෙම දැනුමකුත් දෙන එක සහ මිනිස්සු හිර වෙන එක. ඒක නවල් එකේ කතාව වෙනම කතන්දරයක්. මේ ටික ඉතාල වටිනවා. ටටා බයි.